හලෝ ඉතින් කොහොමද? අපි අද යන්න හදාන්නේ ස්ට්‍රෝබෙරි කඩන්න. ස්ට්‍රෝබෙරි ෆාම් එක තියෙන්නේ ඕක්ලන්ඩ් වල රිවර් හෙඩ් වල. එතන ඒ ෆාම් එක කියන්නේ ගුඩ් ප්ලැනට් කියලා. ඉතින් අපි අද ගිහින් බලමු. සුබ දවසක් හැමෝටම. ඉතින් අපි යනවාද ස්ට්‍රෝබෙරි කඩන්න ස්ට්‍රෝබෙරි ෆාම් එක. ප්ලාම්. කොහෙද යන්නේ? ස්ට්‍රෝබෙරි ෆාම්. අද මේ අපි යන ස්ට්‍රෝබෙරි ෆාම් එක තියෙන්නේ ඕක්ලන්ඩ් වල රිවර් හෙඩ් කියන ඒරියා එකේ. ඒ රිවර් හෙඩ් කියන්නේ ඕක්ලන්ඩ් වල ඉඳන් කිලෝමීටර් 15-27 අතර වගේ ඩිස්ටන්ස් එකක් තියෙන ඒරියා එකක්. ඉතින් අපි මුලින්ම ස්ට්‍රෝබෙරි ෆාම් එකට ඇතුල් වෙද්දී අපිට දකින්න පුළුවන් ස්ට්‍රෝබෙරි ෆැක්ටරි එක තියෙනවා. ඒක තමයි යාළගේ ස්ට්‍රෝබෙරි මාකට් එකට දාන ස්ට්‍රෝබෙරි ප්‍රොසෙස් කරන්නේ. ඉතින් එතනින් එන්ට්‍රි වෙලා අපි මුලින්ම කාර් පාක් එකට යන්න ඕන. හොඳ ගොඩාක් අපි අරහෙට ගිහින් ටිකට් ගත්තට පස්සේ එතනින් බස් එකක් එනවා. අපි එයාලා අපි මෙතනින් ස්ට්‍රෝබෙරි එක පාක් එකකට අපිව ගෙනියනවා. එතකොට අපි එතනින් තමයි කඩන්නේ. මෙතන තමයි ස්ට්‍රෝබෙරි පික් කරන්න එන්ට්‍රි වෙන්න අවශ්‍ය ටිකට් එක ගන්න තියෙන ටිකට් කවුන්ටර් එක. ඉතින් වැඩි හිටි කෙනෙක්ට $5ක් චාර්ජ් කරනවා එන්ට්‍රි ෆී එක විදියට. ඒ වගේම අවුරුදු 5ට අඩු ළමයින්ට ෆ්‍රී තමයි. එයාට ටිකට් ගන්න අවශ්‍යතාවයක් නැහැ. ඊට අමතරව අපි ස්ට්‍රෝබෙරි ගෙදර අරගෙන එන්න පික් කරන්න අවශ්‍ය කන්ටේනර් එක ගන්න ඕන නම් අපිට කැමති ප්‍රමාණය ග්‍රෑම් 250 වගේ ඉඳන් කිලෝ 2 වෙනකන් වෙනස් කන්ටේනර්ස් තියෙනවා. අපි ඒ කැමති ප්‍රමාණයෙන් කන්ටේනර් එකක් මිලදී ගන්න පුළුවන්. Only us, okay? Yeah. Sure? That's fine. Alright. I'll be a little bit longer for you, but that's good. Okay, thank you. මෙතන තියෙන පොඩි ට්‍රේන් එකක්. ඉතින් අපිට මේ ට්‍රේන් එකේ පොඩි රයිඩ් එකක් යන්න පුළුවන්. ස්ට්‍රෝබෙරි ෆාම් එකේ ෆීල්ඩ් වටේට යාළ එක්කගෙන යනවා. විනාඩි 10ක විතර පොඩි රවුමක් එක්කගෙන යනවා. ඉතින් මේකේ තියෙන වැදගත්කම තමයි අපිට බලා ගන්න පුළුවන් එක එක ස්ටේජ් වල තියෙන ස්ට්‍රෝබෙරි පැල. යාළ වගා කරන්න පටන් ගත්තු කාලේ ඉඳන් මල් හැදෙන්න සහ ගෙඩි හැදෙන්න එක එක ස්ටේජ් වලට ආපු පැල ඒ ස්ට්‍රෝබෙරි ෆීල්ඩ්ස් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේක වටේ අපිට පහින් ඇවිදින්න ගියොත් ගොඩක් මහන්සි. ඉතින් මේ ට්‍රේන් රයිඩ් එක හරි විනෝදයි වගේම වැදගත්. මොකද අපිට මේ දේවල් බලා ගන්න පුළුවන් ඉන්න. ට්‍රේන් රයිඩ් එක ඉවර වෙලා අපි ඉතින් දැන් යන්න හදන්නේ ස්ට්‍රෝබෙරි ෆීල්ඩ් එකට. ඉතින් එයාලගේම බස් වලින් තමයි එයාලා ස්ට්‍රෝබෙරි ෆීල්ඩ් වලට එක්කගෙන යන්නේ. මේක ලොකු ඒරියා එකක් ඉඳලා එයාලා බස් දාලා තියෙනවා එන අය ස්ට්‍රෝබෙරි ෆීල්ඩ්ස් වලට එක්කගෙන යන්න. එතකොට ස්ට්‍රෝබෙරි ෆීල්ඩ් එකට ගියායින් පස්සේ ස්ට්‍රෝබෙරි පික් කරන්න කලින් එයාලගේ ස්ටාෆ් එකේ කෙනෙක් පොඩි ඉන්ස්ට්‍රක්ෂන් කීපයක් දෙනවා. කොහොමද ස්ට්‍රෝබෙරි අපි පික් කරන්නේ ඒ පැලවලට හානියක් වෙන්නේ නැති විදියට කියලා පොඩි ඉන්ස්ට්‍රක්ෂන් ටිකක් දෙනවා. අපි ෆීල්ඩ් එකට ගිහිල්ලා ස්ට්‍රෝබෙරි පික් කරන්න කලින්. Thank you. ඉතින් මේ තමයි ස්ට්‍රෝබෙරි ෆීල්ඩ් එක. අපි ස්ට්‍රෝබෙරි පික් කරන්න ආපු. ඉතින් ඔයාලට පේනවා ඇති ගහක් සෙනගවිත් ඉන්නවා. මොකද අද නිවාඩු දවසක් ඉඳලා. ඒ වගේම සීසන් එක පටන් අරගෙන වැඩි කාලයක් නැහැ. ඒකින්ද හුඟක් සෙනග ඉන්නවා. ඉතින් මේ වගේ ෆීල්ඩ්ස් ගණනාවක් තියෙනවා. එයාලා පිටින් එන අයට ස්ට්‍රෝබෙරි පික් කරන්න දෙන. මේ වීඩියෝ එක බලලා ඔයාලටත් මොකක් හරි වැදගත් දෙයක් මේකේ තියෙන්න ඕනනේ. ඉතින් මම කියන්නම් මේ ස්ට්‍රෝබෙරි වල තියෙන ස්පෙෂල් ෆැක්ට් කීපයක්. සාමාන්‍යයෙන් අපි ස්ට්‍රෝබෙරි කාලා තිබුණට අපි මේවා ගැන සාමාන්‍යයෙන් දන්නේ නැහැ. ඉතින් මේක ඔයාලට වැදගත් වෙයි කියලා මම හිතන හින්දා මම ඔයාලට ඒක ගැන විස්තර ටිකක් කියන්නම්. ඒක හරි පැණි රසයි. ස්ට්‍රෝබෙරි වල වර්ග කීපයක් තියෙනවා. සමහර ඒවා පොඩ්ඩක් ඇඹුලයි. දැන් හුඟක් ඒවා හරි පැණි රසයි මෙතන තියෙන ස්ට්‍රෝබෙරි. අපිට මේකේ
කැමති තරම් කන්න පුළුවන් හින්දා රසයව තෝරගෙන කන්න පුළුවන්. ඉතින් පළවෙනි එක තමයි ස්ට්‍රෝබෙරි තමයි ලෝකේ තියෙන එකම පළතුර. ඒකේ සීඩ්ස් පළතුරේ ඒ කියන්නේ ස්ට්‍රෝබෙරි ගෙඩියේ අවුටර් ස්කින් එකේ තියෙන. ඔයාලා ස්ට්‍රෝබෙරි ගෙඩියක් කිට්ටු කරලා බැලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන් චූටි ඩොට්ස් තියෙනවා. මේ තියෙන්නේ ස්ට්‍රෝබෙරි ගෙඩියේ සීඩ්ස්. එතකොට සාමාන්‍යයෙන් වඩන ස්ට්‍රෝබෙරි ගෙඩියක මේ වගේ ස්ට්‍රෝබෙරි සීඩ්ස් 200ක් විතර තියෙනවා කියලා තමයි කියන්නේ. මේකත් සුදානම්. ඊළඟ කාරණාව තමයි ස්ට්‍රෝබෙරි කියන්නේ වෙරයිටිස් ගණනාවක් තියෙන පළතුරක්. ඉතින් සාමාන්‍යයෙන් කියන විදිහට වෙරයිටිස් 600ක් විතර තියෙනවා. ස්ට්‍රෝබෙරි වැවෙන පළාත අනුව ජියෝග්‍රැෆි එක සහ වෙදර් එක අනුව ස්ට්‍රෝබෙරි වල මේ වෙරයිටිස් වෙනස් වෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ. Good? ඉතින් තවත් වැදගත් කාරණාවක් කියන්න. ස්ට්‍රෝබෙරි කියන්නේ හරි විශේෂ පළතුරක් කියලා මං කිව්වනේ. මේකේ තවත් ප්‍රධාන කාරණයක් තමයි ස්ට්‍රෝබෙරි ගෙඩියක් සාමාන්‍යයෙන් කැඩුවයින් පස්සේ ඒක ඉදෙන එක නවතිනවා. ඉතින් මේක හරි විශේෂ කාරණාවක් ස්ට්‍රෝබෙරි වලට. ඒක හින්දා තමයි ස්ට්‍රෝබෙරි ප්‍රොඩක්ෂන් වලට යවන ස්ට්‍රෝබෙරි ගොඩක් වෙලාවට හෑන්ඩ් පික් කරන්න හේතුව. කොහොම හරි අපි ඔන්න ස්ට්‍රෝබෙරි කඩන්න ඇවිල්ලා මහා වැස්සකටත් කොටු වුණා. වැස්ස කියලා ඉතින් ස්ට්‍රෝබෙරි කඩන එක මග නවත්තලා යන්න බෑ. ගහක් යට වෙලා පොඩ්ඩක් වැස්ස පායනකම් හිටියා. අනිත් ස්පෙෂල් ෆැක්ට් එක තමයි ස්ට්‍රෝබෙරි අයිති වෙන්නේ රෝස් කුලයට. ස්ට්‍රෝබෙරි මලක් කිට්ටු කරලා ඒකේ සුවඳ බැලුවොත් සාමාන්‍යයෙන් ඔයාලට රෝස මලක සුවඳට සමාන සුවඳක් බලා ගන්න පුළුවන්. කොහොම වුණත් ස්ට්‍රෝබෙරි අයිති වෙන්නේ රෝස් කුලයට කියලා තමයි කියන්නේ. මේකත් පොඩ්ඩක් බලන්නකෝ. ස්ට්‍රෝබෙරි ගෙඩියක් කඩන විදියක් තියෙනවා. ස්ට්‍රෝබෙරි ගෙඩිය කඩද්දි ගෙඩියෙන් ගල්ලලා සාමාන්‍යයෙන් අපි ඇදලා ගන්නෙ නැහැ. එතකොට ඒකේ තියෙන නටුවත් එක්ක ගැලවිලා යන්න පුළුවන්. ඒ වගේම මුල් එච්චර ශක්තිමත් නැති හින්දා ගහත් එක්කම ගැලවිලා යන්න පුළුවන්. අපි කරන්න ඕන ගෙඩිය ළඟින් අල්ලලා නටුව ළඟින් චුට්ටක් නමන්න විතරයි. එතකොට ඒක නිකම්ම නටුවේ කෙලවරින් කැඩිලා එනවා. ඉතින් මං හිතනවා ඔයාලා ස්ට්‍රෝබෙරි ගැන කලින් දැනගෙන හිටියේ නැති ගොඩක් දේවල් දැනගන්න ඇති කියලා. ඉතින් මේ ස්පෙෂල් ෆැක්ට් වැදගත් වෙයි කියලා මම හිතනවා. මමත් මේ දේවල් කලින් දැනගෙන හිටියේ නෑ. නමුත් මේ වීඩියෝ එක කරන්න පටන් ගත්තයින් පස්සේ මමත් මේක සර්ච් කරලා බැලුවා. මොකද ස්ට්‍රෝබෙරි කියන්නේ කවුරුත් ආස රස කෑමක්නේ. අපි ඉතින් තව ටිකක් ඉස්සරහට කතා කරලා බලමු. බලන්නකො මේ ස්ට්‍රෝබෙරි ෆීල්ඩ් එක ලස්සනට හදලා තියෙන ආකාරය. මේකේ තව විශේෂත්වයක් තියෙනවා. මේ ෆාම් එක වටේටම උස ගස් පේලියක් ඉඳලා තියෙනවා. ඉතින් ඒක තමයි මේ ෆාම් එකේ ප්‍රොටෙක්ෂන් එක විදියට එයාලා හදාගෙන තියෙන්නේ. ඒ කියන්නේ නිව්සීලන්ත කියන්නේ ගොඩක් වෙලාවට වෙදර් එක හරි ඉක්මනට චේන්ජ් වෙන රටක්. නිතරම වහිනවා, නිතරම හුලං වෙනවා. ඉතින් මේ වගේ මේ පෑල වලට හානි වෙන්නේ නැති වෙන්න නැචරල් විදියට හදපු බැරියර් එකක් විදියට තමයි එයාලා මේ වටේටම විශාල ගස් ඉඳලා තියෙන්නේ. ඉතින් ඒක හරි විශේෂයි. අපි ඉතින් ඔන්න ස්ට්‍රෝබෙරි ෆාම් එකේ ඇවිදින ගමන් ඇති වෙනකම් රස ස්ට්‍රෝබෙරි තෝරගෙන කෑවා. ඒ වගේම අපි කලින් ගත්තු කන්ටේනර් එක ෆුල් වෙනකම්ම ස්ට්‍රෝබෙරි කඩා ගත්තා. ඉතින් අපි දැන් ස්ට්‍රෝබෙරි ඇති වෙනකන් කඩාගෙන දැන් අර
අපි කලින් ආපු මේන් සෙන්ටර් එකට යන්න තමයි හදන්නේ. ඉතින් එයාලගේම බස් සර්විස් එක තියෙනවා. අපිට ඒ බස් එක නැගලා අපිට අර මුලින්ම ආපු මේන් සෙන්ටර් එකට යන්න පුළුවන්. මෙතන තියෙනවා කැෆේ එකක්. ඉතින් අපි කැමති නම් කොෆි බොන්න, ඒ වගේම අයිස්ක්‍රීම් කන්න පුළුවන්. ඒ වගේම අපිට ස්ට්‍රෝබෙරි පික් කරන්න බැරි වුණා නම් මෙතනින් අපිට ෆ්‍රෙෂ් ස්ට්‍රෝබෙරි මිලදී ගන්නත් පුළුවන්. Yeah. ඉතින් මෙතන මෙයාලා පොඩි පාක් එකක් හදලා තියෙනවා. හරි ලස්සනට බංකු තියලා කූඩාරම් වගේ ටෙන්ට් ගහලා. ඉතින් අපිට කෑම බීම කනවා නම් එතන තියක් ගන්න පුළුවන්. ඒ වගේම පොඩ්ඩක් රෙස්ට් කරන්න පුළුවන්. ඒ වගේම පොඩි අයට සෙල්ලම් කරන්න පුළුවන්. ඒ විදිහට පොඩි චිල්ඩ්‍රන් පාක් එකක් හදලා තියෙනවා. ඉතින් අනිත් අවශ්‍ය පහසුකම්, ටොයිලට් පහසුකම් මේ හැමදේමත් එයාලා මෙතන පිළියෙල කරලා තියෙනවා. Why no you think of it? What a horrible day. මං ඉස්සරහට තවත් ලස්සන දේවල් නිව්සීලන්ත වල පෙන්නන්න. ඉතින් නිව්සීලන්ත කියන්නේ හරි ලස්සන රටක්. ඔයාලටත් එන්න පුළුවන් නම් try කරන්න. වීඩියෝ එකක් කරනවා කියන්නේ ඉතින් ලේසි පහසු වැඩක් නෙමෙයි. ඉතින් ඔයාලට කමෙන්ට් එකක් දාන්න පුළුවන් නම්, subscribe කරන්න පුළුවන් නම් ඒකට මම හුඟක් appreciate කරනවා. එහෙනම් මං ගිහින් එන්න. අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.